මේක වැරදි වැටහීමක් ජෙනරල්. ඒජන්ට් බකර් මං හිතුවේ නෑ කවදාවත් ඔයා මේ වගේ දෙයක් කරයි කියලා. මොකද්ද මම අහිංසකයි ජෙනරල්. මමත් කලින් හිතාගෙන හිටියේ ඔයා අහිංසකයි කියලා තමයි. ඒත් ඔයා එහෙම කෙනෙක් නෙවෙයි. මේ මොකද්ද මේ වෙන්නේ ජෙනරල්? ඔය බොරු රංගපෑම දැන් නවත්තන්න බකර්. එහෙම නැත්තම් මං ඔයාට මෙහෙම කතා කරන්නද? ඌනෝ. මොකද්ද? ඔයාට පිස්සු හැදිලාද? හරි මං ඔයාගේ තව එක පාරක් අහන්නම්. කෝ හොරකම් කරපු අසූරියම් එක. කවද්ද මම හොරකම් කරේ? දැන් ඔය ඇති. ඔයාගේ බොරු ඔක්කොම එලි වෙලා තියෙන්නේ. ඔයා මොකද්ද මේ කියන්නේ? මම මොකටද අසූරියම් හොරකම් කරන්නේ? අපිට දැන් දැනගන්න ඕනේ එකම එක දෙයයි. කියන්න මොකද්ද ඔයාගේ සැලැස්ම? අපි සතුරන්ට මුහුණ දුන්න හැම වෙලාවකම ඔයා තමයි යාළගෙන් වැඩිපුරම ගුටි කාපු කෙනා. Come on, uncle. ඔයා කියන්නේ මං ආසාවෙන් ගුටි කෑව කියලාද? සමහර විට අපේ හතුරු අසූරියම් එක හොරකම් කරන්න හදනකොට ඔයා හිටියේ කොහෙද? මම හිටියේ සුලම් බලාගාරයට වෙලා. ඔයාමනේ මටත් උපදෙස් දුන්නේ. ඔව්. හැබැයි මං අලිගේ කෝල් එකෙන් පස්සේ හැමෝටම එකතු වෙන්න කියලා උපදෙස් දුන්නා. මං ඒක දන්නේ නෑනේ. මං එතෙන්ට එද්දි හැමෝම ගිහින්. ඇත්තට මේක උනේ හම්බයක්ද? හැබැයි අමතක කරන්න එපා. අයිරිස් එක හතුරන්ට ගන්න ඉඩ දුන්නේ ඔයාමයි කියලා. ඒකනේ මට මේ හැම මූණක්ම අඳුර ගන්න පුළුවන්. මට පොඩි වැඩ වාගයක් තියෙනවා. මං ගිහින් එන්නම්. හරි. ඔයා හිතන්නේ ඒක මං හිතාමතා කරා කියලාද? තමුන් එහෙම කළේ නැද්ද? එතකොට මේ මොකද්ද? නිදහසට කාරණා තියෙනවද? ද්‍රෝහියා. මට ඒජන්ට් බකරුව බලන්න ඕනේ. ඒක කරන්න බෑලි. මට සමා වෙන්න. එයා ගොඩක් අහිංසක කෙනෙක්. මං එයා ගැන හොඳට දන්නවා. එයා මාතාවලට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම කිව්වට අපිට ඒක විශ්වාස කරන්න අමාරුයි. ජෙනරල්ට උනත් අනිත් සේරම සාක්ෂි වලින් පේන්නේ මට ඒ සේරම සාක්ෂි බලන්න ඕනේ. ඒ වගේ මොකක් හරි වැරද්දක් ඇති. අපි ඒව ගැන තව ටිකක් හොයන්න ඕනේ. සමා වෙන්න අලි. මට ඒකට අයිතියක් නැහැ. ඒජන්ට් රිෂින් නවතින්න. ඇයි මොකටද? මට ඒ සාක්ෂි දැම්මම බලන්න ඕනේ. ඔයා දැන් ගෙදර යන්න අලි. ඔයා මේවට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ඔයාගේ උදව්ව ඕනේ ඒජන්ට් රිෂින්. ඒජන්ට් බකරු නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට හැමදේම හොඳට පැහැදිලි. ඔයා මේ ඇත්ත දැන් පිළිගන්න ඕනේ. නෑ ඒක කරන්න බෑ. වැඩිය හිතන්න එපා. මට විශ්වාසයි ඔයාට ඒක කරන්න පුළුවන්. ඒජන්ට් රිෂින් අද මට හොඳයි කිව්වා. ඇත්තද? නියමයි. මං කිව්වනේ ඒක ඔයාට පුළුවන් කියලා. මේ අලි ඉන්නව නේද? එයා කවදා හරි විශිෂ්ට ඒජන්ට් කෙනෙක් වෙනවා. ඒජන්ට් රිෂින් වගේ. ඔයාට මං කියන දේවල් අහන්න ඕනේ නැද්ද? මොකටද ඔයා කියන දේවල් අහන්නේ අංකල්? ඒජන්ට් රිෂින් තමයි මාව පුහුණු කරන්නේ. නැතෝ ඔයා නෙවෙයි. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මේකයි වික්ටර්. මට හිතෙන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඔව් මටත් එයා නැතුව ගොඩක් පාළුයි. කවුද? අනේ අර වීරයා. ඕ ඇයි දන්නේ නැහැ. ඒත් එයා අතුරුදහන්. මං එයාව මුණ ගැහෙන්න හැදුවා විතරයි. ඒයි අලීෂාද ආවේ නැද්ද? මං එයාව පන්තියේදී දැක්කෙත් නැහැ. එයා ආපු නැතිකට ඔයාට දුකයිද? ඔයාට පිස්සුද? මට එයාගෙන් දෙයක් අහගන්න ඕනේ. දන්නේ නැහැ. දැක්කද? මට වාට වගේ අරිසයක් ඕන වෙන්නේ.
අලීෂා බලාගෙන ගෙගස් ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක කරන්න. එන්න ෂඩෝ ඒක නියමයි ෂඩෝ කෑ ගහන්න එපා නැත්තම් මේ වැඩේ අවුල් වෙන්න පුළුවන් ඒක ගොඩක් ගැඹුරුයිනේ දැන් අපි මොකද කරන්නේ ෂඩෝ අයියෝ ෂඩෝ නවතින්න ඔතන ආරක්ෂක පද්ධතියක් තියෙනවා ඔයා කොහොමද ඒක කළේ? Yes. අනේ ෂැඩෝ ඔතනින් පොඩක් අයින් වෙන්නකෝ. ඒක වෙන්න බෑනේ. අංකල් ඇවිදින විදිහ අමුතුයි. ඇයි?
වෙලා තියෙන්නේ? මංගේ GPS එකෙන් අපිට පුළුවන් ලොකේෂන් එක හොයාගන්න. ෂැඩෝ මේක ගෙනිහින් ආපහු තියන්න. මං එක කොහොමරි කලා ඇති අන්තම් ඔය අයක ටිකක් ලොකෝට හදන්න තිබ්බනේ මොකට දෙහෙම කරන්නේ මෙහෙම හොඳයිනේ අනික ඔයායනවාද මේ මට කියලා දෙන්න ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද නැහැවුණු අර කොල්ල හැම ගිල්ලා ඒජන් බකරින්නේ තත්තටංගුවේ හැමදේම සැලැස් නැටියට සිද්ධ වෙනවා හැමෝම සූදානමින් ඉන්න හරි වුණු ඉක්මනට ආන්සර් කරන්නකෝ. ඔයා දැන් කොහෙද ඉන්නේ? හදිසි ඇමතුමක් නගරේ මංකොල්ලයක් සිදු වෙමින් පවතිනවා. අවට ඇති සියලුම ඒකක ප්‍රතිචාර දක්වන්න. නැවතත් ඒ ඇමතුම නගරේ මංකොල්ලයක් සිදු වෙමින් පවතිනවා. මොකද දැන් මම කරන්නේ? මාතවලට මේක දැනුම් දුන්නොත් ඔත්තුකාරයන්ව දැනගනී. එතකොට ප්‍රශ්නයක්. මේ අලීෂත් එක පාරටම කොහේ අතුරුදහන් වුණාද? මේ ඇහුණද ෂැඩෝ? අපි කොහොම හරි එතන හොයාගන්න ඕනේ. ට්‍රෙසුයි දෙන්න මොනවද සැලසුම් කරන්නේ? මොකන්ද ප්‍රශ්නේ ෂැඩෝ?
සමාවෙන්න ඔය හොඳින් නේද ඔය මොනවද මෙහි කරන්නේ මමත් ඔය ප්‍රශ්නමයි වගෙන් අහන්න හැදුවේ. ඔහොමින්න ඔයා මේ තැනගෙන කොහොමද දැනගත්තේ මට ඒක කියන්න පුළුවන්ද ඔයා මොනවද කියන්න හදන්නේ? ඒ ගැන වැඩිය සතුටු වෙන්න එපා. ඇයි නෑ මුකුත් නෑ. හැබැයි ඔයා එයාගෙන් ටිකක් පරිස්සම් වෙන්න. කවුරු හරි ඉන්නවා අපේ තොරතුරු එළියට දෙන ද්‍රෝහියෙක්. ඔයා ඉක්මන් කරලා මාත් එක්ක එන්න අලි. දුවන්න ෂැඩෝ අතාරිනවා දැන් ඉතින් දඟලු ඇති. ඇති ඉක්මනට පටන් ගන්න. නැත්තම් එයා ඕවර්රයිඩ් වෙයි. ඔයා දැන් ඔය මොකද කරන්න යන්නේ දැන් ඉතින් වෙලාව ආවා. ඔයාව අයිරිස් එකෙන් වෙන් කරලා දාන්න. ඒයි කයිවාරු නොගහ ඉක්මනට වැඩේ කරනවා. නවත්තන්න මොනවද තාත් බලාගෙන ඉන්නේ? ඉක්මන් කළ ක්‍රියාත්මක කරන්න. මගේ අත දැන් පිපිරෙන්නත් ළඟයි. ඒජන් රිෂන් ඒජන් රිෂන් ඔතනින් අයින් වෙන්න බහුබහින් අලි අයිරිස් එක හතුරන් අතර පත් වෙන්න ඉඩ තියන්න එපා. ඔයා මට උදව් කරන්න මොන තරම් විශිෂ්ට සන්දර්ශනයක්ද. දැන් ඔය අයිරිස් එක මට දුන්නොත් හොඳයි. අලි ඉන්න. ඌනෝ එයාලා පැනලා යනවා. දෙවෙනි වටේට කාලය ඇවිත් තියෙන්නේ.